යුනි පොත්පතට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මම අදත් මා කියවූ තවත් රසවත් පොතක මතක ඔයාලා වෙනුවෙන් අරගෙනයි ඇවිත් ඉන්නේ. මම අද කතා කරන්න යන්නේ තරුණ ලේඛිකාවක් වන කල්පනා කස්තුරි ආරච්චි විසින් ලියන ලද නැන්දම්මාගේ ඩයරිය කෘතිය ගැන. නැන්දම්මාගේ ඩයරිය CR පබ්ලිෂර් ප්‍රකාශනයක්. මිල රුපියල් 1000යි. මේ නැන්දම්මලේලි ආරෝව අදක ඊයක නෙමේ ඈත අතීතයේ ඉඳන්ම පැවතෙන එකක්නේ. මෙන්න මේ ආරෝවට පළවෙනිම හේතුව වෙන්නේ අම්මා තමන් හදපු පුතා තව ගෑණියෙක් එක්ක බෙදා ගන්න තියෙන අකමැත්ත. ඒ වගේම බිරිඳ විවාහයෙන් පසු තමන්ගේ සැමියා නැන්දම්ම පාලනය කරනවා අනසක යටතේ තබා ගන්නවා කියලා හිතන හැඟීම. ඉතින් මෙන්න මේ සැමියා සහ පුතා බෙදා ගැනීමට ඇති නොහැකියාව. එහෙමත් නැත්නම් ආත්මාර්ථය නිසා තමයි ගොඩක් වෙලාවට මේ නැන්දම්මලේලි ගැටුම ඇති වෙන්නේ. බොහොමයක් වෙලාවට අම්මලා හරි ලෝභයි දරුවන්ට. අම්මලා කැමති නැහැ දරුවෝ උස් මහත් උනත් අතාරින්න. දාරක ස්නේහය කියලා දරුවන්ව නිසි කාලයේදී ඔවුන් අත් නොහැර තමන්ගේම අනසක යටතේ තබා ගන්න අම්මලා උත්සාහ කරනවා. මෙන්න මේ නැන්දම්මගේ ඩයරිය ඇතුළේ තියෙන්නේ අන්න ඒ විදිහේ අම්මා කෙනෙක් ගැන කතාවක්. කාන්ති කියන්නේ තමන්ගේ පුතාට දැඩි ලෙස ආදරය කරන අම්මා කෙනෙක්. මෙන්න මේ අසීමාන්තික ආදරයේ හින්දම ඇය උත්සාහ කරනවා තමන්ගේ පුතාව තමන්ගේ රැකවරණයේ යටතේම තබා ගන්නට. පුතාට නිදහස නොදී ඔහුගේ අතිශයින්ම පෞද්ගලික දේවල් වලටත් මේ කාන්ති අතපොවනවා. ඉතින් මේ කතාව පටන් ගන්නෙම හරි අපූර්ව තැනකින්. මේක පටන් ගන්නෙම 2022 ජනවාරි 28. අද හරිම සතුටු දවසක්. මගේ පුතා අද විවාහ වුණා. අම්මෙක් විදිහට හරිම නිදහසක් දැනෙනවා. ඒත් මට ලේලි ගැන ටිකක් ඉරිසියයි. පුතා බැඳලා වෙනම යන්න හැදුවත් එයා තනියම ගිහින් දුක් විඳිනවට මම කැමති නෑ. ඒ නිසා එයාලා දෙන්න අපේ ගෙදරම ඉන්න කැමති කරවගෙනමයි කසාද කළේ. පුතා කවදාවත් මන් නැතුව රැයක් ගෙදරින් පිට ඉඳලා නෑ. මමත් එහෙමයි. එයාට මම නැතුව තනි. ඒ හින්දා මමත් එයාලා එක්ක හනිමුන් ට්‍රිප් එක ආවා. අපි 3 දෙනෙක් ඉන්න පුළුවන් කාමරයක් ගත්තා. අප්පච්චි නම් එන්න බෑ කිව්වා. මටත් කිව්ව පාඩුවේ යාලට යන්න දෙන්න කියලා. එහෙම බෑනේ. මගේ ළඟම හැදුණු දරුවනේ. එහෙම යවන්නේ කොහොමද? ගෙදරදී නම් මේ දෙන්නට වෙනම කාමරයක් දෙනවා. ඒත් මේ පිට තැන්වල තියන්න බෑනේ දරුවව. කොහොම හරි අපි දැන් ඒ කාමරේ ඉන්නේ. ලේලි නම් බුකවගෙන ඉන්නවා. අනේ මන්ද ඒකිත් කලින් වගේනේ මොන වුණත් ලේලිනේ කියලා මම සාරි කටු කොණ්ඩ කටු ගැලෙව්වා. ඉතින් මේ විදිහේ නැන්දම්මලා ඇත්තටම සමාජයේ ඉන්නවද? ඔබට හිතෙන්නට පුළුවන් මේ කතාව යථාර්ථවාදී නෑ කියලා. නමුත් ඇත්තටම මේ විදිහේ නැන්දම්මලා තවමත් සමාජයේ ඉන්නවා. තමන්ගේ දරුවගේ අතිශයින්ම පෞද්ගලික කාරණාවලටත් අතපොවන ඇඟිලි ගහන අම්මලා ඕන තරම් මේ ලෝකේ මේ සමාජයේ අපිට අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් කාන්ති කියන්නේ තමන්ගේ පුතාට තියෙන අසීමාන්තික ආදරයේ නාමයෙන්ම තමන්ගේ පුතාගේ නිදහස සීමා කරපු නැති කරපු අම්මා කෙනෙක්. පුතෙක් ඉන්න අම්මා කෙනෙක් වෙන මටත් මේ පොත හරි වටිනා පොතක්. මොකද අපි කොයි මොහොතේද අපේ දරුවෝ අතාරින්න ඕනේ, කොයි වෙලාවෙදිද දරුවන්ට තමන්ගේ නිදහස ලබා දෙන්න ඕනේ කියන එක මේ පොත ඇතුලේ මම ඉගෙන ගත්තා. ඇත්තටම අපි දරුවන්ට තියෙන ආදරයේ නාමයෙන්, දාරක ස්නේහයේ නාමයෙන් දරුවන්ගේ ජීවිතවලට අතපොවන එක සාධාරණද? අම්මෙක් කියන්නෙම දරුවෙක්ට හයියක් වුණාට දරුවෙක්ට ස්වාධීනව නැගී සිටින්නට නොහැකි වෙන්නට කොඳුනාරට කඩා බිඳ දාලා හදනවා කියන්නෙම ඒ දරුවා කවදා හරි මේ සමාජයේ කොන් වෙනවා, තනි වෙනවා. දරුවෙක් හදන්න ඕනේ ස්වාධීනව නැගී සිටින්න පුළුවන් වෙන. ඉතින් මේ කාන්ති තමන්ගේ පුතාව හදන්නේ තමන්ගේ අනසක යටතේ. මේ පොත ගැන මම මෙහෙම කතා කරාට මේ පොත කියවද්දී නම් හරිම හාස්‍යයෙන්, උපහාසයෙන්, විනෝදයෙන් කියවන්න පුළුවන් පොතක්. මේ පොත ඇතුලේ තියෙන්නෙම විනෝදය. ඒ විනෝදයේ ඇතුලේ සමහර තැන්වලදී තරහ යන්නේ නැතිවමත් නෙමෙයි. මේ කාන්ති කරන වැඩවලට, කාන්ති කරන දේවල් වලට සමහර වෙලාවට මේ පොත කියවන අපිට තරහ යනවා. ඇය ඒ තරමට ගතානුගතිකයි වගේම ආත්මාර්ථයෙන් යුතුයි. ඉතින් අම්මලා
දරුවන්ට ආදරේ කිය බදාගෙන ඔවුන්ගේ ජීවිතවල නිදහස නැති කරනවා කියන්නේ ඒක ඇත්තටම ආදරේද ආත්මාර්ථයද? ඉතින් කාන්තිගේ කතාව කියවලා බලන්න. බොහොම විනෝදයෙන් කියවන්න පුළුවන් මේ නැන්දම්මගේ ඩයරි ඇතුලේ මේ උපහාස රසය, හාස්‍ය රසය වගේම මේ සමාජයේ ඉන්න බොහෝ කාන්තාවන්ට අනපු ටොකු පහරකුත් තියෙනවා. මොකද පුතෙක් ඉන්න අම්ම කෙනෙක් විදියට මමත් දන්නවා අම්ම කෙනෙක් කොහොමද දරුවෙක් හදන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි කොයි විදියට වෙහෙස මහන්සි වෙලා දරුවෙක් හැදුවත් අපි දැනගන්න ඕනේ ඒ දරුවගේ නිසි කාලයේදී නිසි වයසේදී දරුවට නිදහස ලබා දෙන්නට. දරුවෙක් කසාද බඳිනවා කියන්නේ අම්ම කෙනෙක් ඇත්තටම නිදහස් වෙන එක. ඉතින් මේ නිදහස භුක්ති විඳලා තමනුත් සතුටින් ඉඳලා දරුවත් සතුටින් තියන්නේ නැතුව තවමත් දරුවා ආදරේ නාමයෙන් බදාගෙන ඉන්නවා කියන්නෙම එතන ජීවිත කිහිපයක්ම නැතිනාස්ති වෙනවා, විනාශ වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔබ පුතෙක් ඉන්න අම්ම කෙනෙක් නම් කවදා හරි දවසක අම්ම කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ නැන්දම්මගේ ඩයරිය කියවන්නම ඕනේ. මොකද මේ පොත ඇතුලේ අපිට ඉගෙන ගන්න තියෙන දේවල් බොහෝමයි. මම ආයෙමත් දවසක මේ වගේම රසවත් පොතක මතක අරගෙන ඔයාලව මුණ ගැහෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝටම ස්තුතියි.